ව්‍යාවින් සීතා පතරෙන් ඉස්කර ගෙන්ෂන් ගත්තා තුනේම තියෙන ගේම් ප්ලේස් එක පොඩ්ඩක් ගොඩක් සමානයි. දැන් ඔයාලා ප්‍රොසෙස් විදියට කොහොමද පුෂ් එකක් දෙන්නේ? මොකද ඒ අපිට දැන් මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ඊට අමතරව ලංකාවේ අනිත් බිහේවියර් ඊට පස්සේ රිවර් ටූන් ගේම්ස් බ්ලැක් මිරර් ස්ටුඩියෝ ඊට පස්සේ ඒ වගේ මේ යුනාෂ් ගේමින් ඒ වගේ ස්ටුඩියෝස් ඔක්කොම එකතුලා සෙෂන්ස් කරන්න පුළුවන්. දැවිලා ඉන්ටර්නැෂනල් මාකට් එක පැත්තෙන් අපිට ඇඩ්වයිස් එකක් ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඔයාත් මේ ඉන්ඩස්ට්‍රි එකට කැමති නම් then you have all the resources available for you. Welcome folks, welcome to Coffee and Anime. So this is going to be a different program because we are trying to bring in the best and the most relevant information regarding the anime community in Sri Lanka. And today we decided to show up at Level Up 2026 GameCon. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් games වලට කැමති කට්ටියට සහ ඇනීම් වලට කැමති කට්ටිය දෙගොල්ලන්ටම වෙන් වෙච්ච තැනක් තමයි Level Up 2026 කියන්නේ. ඉතින් today we have with us Level Star founder who is the main organizer of this event, Tarindu Punasinghe. Welcome Tarindu. Thank you very much for joining with us. So Tarindu අපි පටන් ගමු මෙන්න මෙතනින්. මොකද්ද මේ event එක? ඇයි මේක අපි organize කරන්නේ සහ මොකද දැන් ලංකාවේ මම හිතන්නේ මාසෙකට සැරයක් මේ වගේ event එකක් එනවා. ඉතින් ඒ අතරතුර Level Star එකෙන් මේ වගේ event එකක් organize කරන්න අනිත් clubs එක්කත් එකතු වෙලා මොකක්ද ඒකට මුල පිරුවේ? So මේක අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ game development පැත්තට විතරක් focus වෙච්ච community එකක් විදිහට. නමුත් අපි ඉස්සර 30 දෙනෙක්ගේ group එකක් කියලා දැන් 1000කට වැඩි කට්ටියක් විතර ඉන්න අපේ groups ඔක්කොගෙම combine. ඒකට අපි මුලදී just කට්ටිය game හදන හැටි කතා කරලා ඊට පස්සේ ඒක ගැන ඉන්ට්‍රස්ට් වුණා ගේමර්ස්ලා එකතු වෙන්න ගත්තා. ඊට පස්සේ එතනදී ගාචා ගේම්ස් තමයි ඉස්සෙල්ලාම වැඩිපුරම ආවේ. එතකොට Genshin Impact, Wuthering Waves, ඊට පස්සේ අලුතෙන් ආපු Wavin Smith. ඒකේ කට්ටියත් එක්ක පොපියුලර් වෙනකොට අපිට ආව අලුත්ම පිරිසක් ආව Dungeons and Dragons play කරන. එතකොට Dungeons and Dragons game එකට අපි ඉස්සෙල්ලාම මේ Google Meet එකක් වගේ දාලා කරා. ඊට පස්සේ physically එකපාරක් කරා. ඊට පස්සේ අපි දෙන්නගෙන් අපි ඒක ප්‍රොසීඩ් වෙද්දී අර කට්ටියට කන්වීනියන්ට් වෙන අපි ඒක WhatsApp group කරන්න ගත්තා. එතකොට group එකක් හදාගෙන අපි යාළුවෝ Dungeons and Dragons කරන්න ගත්තා. එතකොට මේ කොයි කාලේ වගේද ඔය කට්ටිය පටන් මේ තාම 2024 අපි අවුරුදු දෙකක් පිටිපස්සේ ඉන්නේ. 2024 අගෝස්තු ඊට පස්සේ අගෝස්තු දෙසැම්බර් වෙනකන් එහෙම ඇවිල්ලා ඊට පස්සේ අපි 2025 තමයි අපි EXE කම්පිටිෂන් එක පටන් ගත්තේ Lenovo laptop එකේ එකතු වෙලා. එතකොට ඒකෙදී අපිට ආවා ලංකා යුනිවර්සිටිස් සහ ස්කූල්ස් ඔක්කොගෙම අපි ගේම් හදන තරඟයක් කරා ෆස්ට් ටයිම් ඕල් අයිලන්ඩ් එකක්. මේ ඒකෙදී අපිට ගේම්ස් 30ක් ආවා ළමයිගේ. එතකොට ළමයි 300ක් විතර රෙජිස්ටර් වුණා. ඊට පස්සේ එතනින් ගේම් අයිඩියාස් 55ක් ආවා. ඊට පස්සේ ඒ 55න් ෆිල්ටර් වෙලා මේ ප්ලේයබල් ගේම්ස් 30ක් ආවා ස්කූල් සහ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලගේ. එතකොට ඒකේ අපි 200,000 ප්‍රයිස් පූල් එකක් දාලා ඒකේ අවෝඩ්ස් දුන්නා. ඒ වගේ එහෙමම අර ගාචා ගේම්ස් ගහන Dungeons and Dragons play කරන කට්ටිය වෙල එතනින් ඇනිමේ බලන කට්ටියත් එකතු වෙලා එහෙම තමයි මල්ටිප්ලයි ගියා. පස්සේ මේ රොටරෙට් එකෙන් තමයි අපිට ඉන්වයිට් කරේ මේ e-sport competition එක start කරමු කියලා. අපිත් අර unexplored area එකක් නිසා ඒක ටෙස්ට් කරන්න එකක් පටන් ගත්තා. එතකොට CSL එකත් අපිත් එක්ක join වෙලා ඒ දෙක එකතු කරලා අපි Night Serpent e-sport එක පටන් ගත්තා. එතකොට level up 2026 එන්න කලින් අපි 2024 කරා level up 2024 එක 2025 එක වෙනකොට තමයි අපි EXE කම්පිටිෂන් එක පටන් ගත්තේ. ඒතකොට ඒත් එක්කම අර ලංකාවේ එහෙන දෙයක් තමයි ගේම් ඩෙවලොපර්ස් ලගේ ප්‍රසිද්ධම ඉවෙන්ට් එක තමයි ලෝකේ තියෙන මේ GDC එක. ගේම් ඩෙවලොපර්ස් කන්ෆරන්ස් එක. ඒක ඉන්ටර්නැෂනල් එකක් 30,000 plus ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකක් එන පාටිසිපේට් වෙන එකක් සති දෙකක් පුරාවට දුවනවා. අර මට ඕනි වුණා එකක් එක්ස්ප්ලෝර් කරන්න ආසයි. මගේ එක ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්න. එතකොට මම මගේ ටීම් එකෙන් ඇහුවා අපිට තව ටයිම් එකක් තියෙනවා. මේ e-sport එක ඩිලේ වුණා දිත්ව. හින්දා අපි ඔරිජිනල් ප්ලෑන් කරේ පෙබරවාරි වල තියන. ඊට පස්සේ ඒත් එක්ක අපි බැලුවා 2 day event එකක් try කරලා බලමු. day 1 එකේ e-sport, day 2 එකේ conference එක දාලා. ලංකාවේ ඩිවලොපර්ස්ලාත් ඒකට කැමති වුණා ගේම් ඩෙවලොපර් ස්ටුඩියෝස් වලින්. එතකොට එහෙම එකතුලා තමයි මේ තත්ත්වෙ මෙතෙන්ට ආවේ. So එතකොට මේ අවුරුද්ද කොහොමද මේ ඩයලොග් එක පාර්ට්නර්ෂිප් එක බිල්ඩ් අප් කරගන්නේ? එතකොට කොහොමද එයාලා මේකට එකතු වෙන්නේ? ඩයලොග් ගේමින් අපිට සෙට් වුණේ අපි ඩිස්ට්‍රප්ට් ඒෂියා එකට ගියා. ඩිස්ට්‍රප්ට් ඒෂියා කියන්නේ ලංකාවේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් පැත්තකට. එතකොට අපි ඒකේ පාර්ට්නර්ෂිප් එකක් අරගෙන එතකොට අපි එතෙන්ට ගිහිල්ලා ඉන්නකොට අපිට නේබරින් ස්ටෝල් එකේ හිටි ඩයලොග් ගේමින්. එතකොට අපි එතනදී පොඩි ෆන් ඇක්ටිවිටි එකක් විදිහට හම්බෙන මේ ස්ටෝල් වෙන්ඩර්ස් ලටයි පාටිසිපන්ට් ලටයි කතා කරලා අපි පොඩි ඉන්ටර්විව් එකක් ගියා. මේ එයාලගේ
ගේම්ස් වල තියෙන hot takes මොනවද කියලා. එතකොට කට්ටිය එක එක දේවල් එක්ස්ප්ලෝර් කරනකොට එතකොට එතනදිත් අපි ඩයලොග් ටීම් එකේ අයත් එක්ක කතා කරා. එතනදී තමයි අපි කතා වුණේ පාර්ට්නර්ෂිප් එකක් ගහමුද මොකක් සම්බන්ධ මොකක් හරි ඉවෙන්ට් එකක් කරන්න බලමුද කියලා. ඒකෙදි අපි මේ ප්‍රොපෝසල් එක පිච් කරා. දැන් මෙහෙමයි දැන් බලන් ඉන්න කට්ටියටත් හිතනවා ඇති දැන් පැෂන් එක තියෙන පළියටම දෙයක් කරන්න බැහැ පොඩි ප්ලෑන් එකකුත් තියෙන්න ඕනේ. ඉතින් 2024 ඉඳන් මේක ආපු ගෙහෙම තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. So it's a very committed, very tiresome but very enthusiastic and very interesting journey. I have no doubt about it. So if you think about the milestones, මොනවාගේ milestones දාලා පහු කරේ මම හිතන්නේ අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් නම් මොකද අපිව බලන් ඉන්න කට්ටියටත් එතකොට අයිඩියා එකක් එනවා. මෙන්න මේ ස්ටේජස් පහු කරගෙන තමයි ආවේ අපිට පොඩි බ්‍රීෆ් එකක් දුන්නා කොහොමද ඔයාලා මේ ජර්නි එක ආවේ කියලා. නමුත් milestones ටික අපි මතක් කරොත් මොනවාගේ milestones So I started on 2024 August. So August 14th, we had only around 30 members within 24 hours. It's all friends. And when you have to you have to generate conversations to keep them active, to see the most thing about community CC, if there's no active communication, they think the group is dead. Yeah. So I grinded all of the time at the very beginning to like generate conversations, like adding news, adding game resources, like news resources, everything I can find I use. Like we make Instagram post and sharing it in the groups like that. At least inviting to play the game at least. So then some people got interested and they invite their friends. So that's the first turning point, like growing above the 30. And once we reached around 100, we celebrated every 100 participants. So we celebrated 50, 100, 150, then we do 300, like that. We keep inviting more and then celebrating their arrivals. Now how many participants? Now total about around 1,100, like total communities combined. So we have a Discord server, WhatsApp group, Facebook group and subreddit. So all combined it's around 1,100. So from 30 to 1,100, it's not that easy, but when you have the passion and the commitment, that's why that's a main message that we want to give through this program. මීට අමතරව මම කතා ගන්න ඕනේ කොහොමද දැන් මේ ගේම් කමියුනිටි එක ඇනිම් කමියුනිටි එක අපි දන්නවා දැන් අපි පොඩි කාලේ ඉඳන් ඔය GTA ඊට පස්සේ Need for Speed ඊට පස්සේ Call of Duty ඔය ටික තමයි අපි ගේම්ස් වලින් දැනගෙන හිටියේ. පස්සේ තමයි ඇනිම් කියන ඒ කැටගරි එක ලංකාවට ඉන්ට්‍රොඩියුස් වෙන්නේ. මොකද ගොඩක් මිලේනියල්ස්ට අපි දන්නා මේ ඇනිම් බලනවා. බට් අපි පොඩි ළමයි විදිහට Gen Z එකේ කට්ටිය විදිහට අපි පොඩ්ඩක් මේ දැන් ඔකට එන්ටර් වෙන්න ටිකක් පහුවෙලානේ. එතකොට මේ කමියුනිටිස් ටික ඔයා කොහොමද දකින්නේ? මේ කමියුනිටිස් ලංකාවේ ග්‍රෝ වෙන විදිහ ඔයා කොහොමද දකින්නේ මේ වෙලාවේ? ග්‍රෝ වෙන එක නම් මම කියන්නේ ඉතා ඉක්මනින් වෙන උදාහරණ මම දැක්ක ලොකුම උදාහරණය තමයි කට්ටිය ඇනිමේ ගේම්ස් ගැන ලොකු අවධානයක් දෙනකොට ලංකාවේ දැන් ගෙන්ෂින් වගේ ගත්තොත් ලංකාවේ ලොකු කමියුනිටි එකක් තියෙනවා. නමුත් ඒකට කම්පෙයාර් වදරින් වේව්ස් ගත්තොත් එහෙම ටිකක් කමියුනිටි එක අඩුයි. ඒ වුණාට ගේම් මෙකැනික්ස් පොඩ්ඩක් වෙනස්. එතකොට ව්‍යාමින්ස් මීට් ගත්තොත් ඒක වූක්ෂියා ස්ටයිල් කියලා යන්නේ. නමුත් ඒක ඇබ්ස්ට්‍රැක්ට්ලි ඇනිමේ ස්ටයිල් එකක්. ඒක චයිනීස් අයගේ ඇනිමේ ඩ්‍රෝ කරන විදිහක් එයාලා ඒකට වූක්ෂියා ස්ටයිල් කියලා. නමුත් ඒක ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඒකේ අර චයිනීස් බුඩිසම් පැත්තේ යාලා මේ දාලා තියෙන පොඩි මේ representations statues වගේ. එතකොට ඒක ලංකාවේ TikTok මේ media through වගේ ඒවායින් ගොඩක් ප්‍රසිද්ධ වුණා. එතකොට ඒකෙන් වදරින් වලට වඩා ගොඩක් ප්‍රසිද්ධ වුණා අලුතෙන් ආපු ව්‍යාමින්ස් මීට්. So ඒ වගේ අර ඇනිමේ බලන්න නැති වුණාට අර ගොඩක් කට්ටිය අර ගැලවිලා ඉන්න අර ගාචා ගේම්ස් මොකද ව්‍යාමින්ස් ඉඳන් වදරින් ඉස්කර ගෙන්ෂින් ගත්තා තුනේම තියෙන ගේම් ප්ලේස් එක ගොඩක් සමානයි. හරි එතකොට අර ඒ ෆැමිලියරිටි එක ගේම්ස් වල තියෙන ෆැමිලියරිටි උදාහරණයකට අතර GTA ඔක්කොගෙම තියෙන්නේ යාලගේ කෝ කන්සෙප්ට් එක Grand Theft Auto කියන එක. ඊට පස්සේ Need for Speed ගත්තොත් ඔක්කොගෙම තියෙන කාර් රේසින් සම්බන්ධ ෆෝකස් එකක්. ඒ වගේ ගාචා ගේම්ස් ගත්තාම ඒකේ තියෙන්නේ ඔය වගේ කැරක්ටර් එකක් ඔයා පුල් කරලා ඊට පස්සේ ඒ කැරක්ටර් එක ඉන්ක්‍රීස් කර ඒක RPG එලිමන්ට්ස් තියෙන එක. එතකොට ඒව through grow වෙනවා. ඒත් එක්කම අර ලංකාවේ cosplay පැත්තට ලංකාව කොමික් කොන් වගේ ඉවෙන්ට්ස් තියෙන නිසා ඒක මල්ටිප්ලයි වෙනවා. එතකොට අර ඇනිමේ බලන කට්ටිය එකතු වෙනවා ඊට පස්සේ ඇනිමේ ගේම්ස් ගන්න කට්ටිය එකතු වෙනවා ඊට පස්සේ cosplay කරන කට්ටිය එකතු වෙනවා. එතකොට ඒකෙන් එන්න ගෲප්ස් ටික මල්ටි වෙනවා. එතකොට එහෙමම අපේ ගෲප්ස් වලටත් ආවේ අර පොඩි එක්කෙනෙක් කතා කරනවා මේ මෙහෙම අලුතෙන් ඇනිමේ එකක් ආවනේ දෙක. එතකොට ඔක්කොම ටික ඇවිස්සෙනවා මේ ඇනිමේ බලන ඔක්කොම කට්ටිය එකතුලා කතාව ඇදෙනවා නිකන්. දැන් ආ කිව්වා අපේ ලාස්ට් මම හිතන්නේ තිබ් එකෙන් schools and universities ඔක්කොම එකතු කරගෙන ultimately game 30ක් වගේ ideas ආවා කියලා. එතකොට ඒ 30ට දැන් ඔයාලා level stairs විදියට කොහොමද
පුෂ් එකක් දෙන්නේ. මොකද ඒ අපිට දැන් මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හැදීගෙන එන ගම. එතකොට කොහොමද ඔයාලා ඒකට සපෝට් එක So දෙන්නේ? අපේ ලොකුම ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ නෙට්වර්ක් එක තමයි. කියන්නේ අර ගේම් ඩෙවලොප්මන්ට් වල තියෙන අර කී සෙයින් එක තමයි නෙට්වර්ක් එක තමයි ඉන්ඩස්ට්‍රි එක කියන එක. එතකොට අර අපිට මුලදී සපෝට් එක කරා ස්පේස් ටයිම් ස්ටුඩියෝස්. ස්පේස් ටයිම් ස්ටුඩියෝ අපේ ගේම් ඩිසයින් ස්පොන්සර් විදිහට ඇවිල්ලා එයාලා කිව්වා එයාලා බෙස්ට් ගේම් ඩිසයින් එක පැත්තෙන් එයාලා බලනවා කියලා. එතකොට ඊට අමතරව ලංකාවේ අනිත් ස්ටුඩියෝස් ආව බිහේවියර් ඊට පස්සේ රිවර් ටූන් ගේම්ස්, බ්ලැක් මිරර් ස්ටුඩියෝ, ඊට පස්සේ ඒ වගේ මේ යුනාෂ් ගේමින් ඒ වගේ ස්ටුඩියෝස් ඔක්කොම එකතු වෙලා සෙෂන්ස් කරා ළමයින්ට. මේ ගේම් ඩිසයින් ඩොකියුමන්ට් එකක් ගැන කියන්නේ මොකද්ද? ගේම් එකක ඩිසයින් ඩොකියුමන්ට් එකකින් ගේම් එකට එනකොට කොහොමද ටයිම් මැනේජ්මන්ට් කරන්නේ කොහොමද? මොටිවේෂන් එක තියාගන්නේ කොහොමද? ඒ පැති ඔක්කොම අපි සති දෙකක් පුරාවට අපි කියලා දුන්නා ස්ටෙප් බයි ස්ටෙප් කරන්න කොහොමද කියලා එක එක සෙෂන්ස් වලින් ඔන්ලයින් සෙෂන්ස් වලින්. ඒක ස්කූල්ස් ඇන්ඩ් යුනිවර්සිටිස් ඔක්කොගෙන් මේවා ඇවිල්ලා හිටියා. අපි තාම රෙකෝඩින්ග්ස් තියෙන අපේ channels වල ඒවා බලන්න පුළුවන් වෙන්න. ඒකට අපේ ලොකුම හෙල්ප් එකක් වුණා ඉන්ටර්නැෂනලි ටයිම්ලස් ටෝකන් කියලා මේ USA ගේම් ඉන්ඩී ගේම් ස්ටුඩියෝ එකක් තියෙනවා. එතකොට මම එයාලට රීච් අවුට් කරේ මට IGDA එකෙන් ෆවුන්ඩේෂන් එකේ එක පොඩි මේ 2 day conference එකකින් හම්බෙච්ච contact එකකින්. එතකොට මම එයාගෙන් අහුවා අපි මෙහෙම ලංකාවේ ෆස්ට් ටයිම් එකට මෙහෙම ගේම් ජෑම් එකක් කරනවා අයිලන්ඩ් වයි. ඔයාලට පුළුවන් ද ඇවිල්ලා ඉන්ටර්නැෂනල් මාකට් එක පැත්තෙන් අපිට ඇඩ්වයිසර් දෙන්න කියලා. එතකොට එයා කිව්වා සෙෂන් එකක් කරනකොට මම Q&A එකක් විදිහට කරන්න ඕනේ ප්‍රශ්නයක් අහන්න මම කව කරලා දෙන්නම් කියලා. එතකොට ඒකෙදි අපි දැක තමයි අපි කරපු normal session වලට වඩා කට්ටිය questions generate කර අහන. එක එක question අහන. එතකොට අර අපි unexpected දේවල් බව ඒගොල්ලෝ අහන කියන්නේ කොහොමද අර game එකකට තරඟයකට සබ්මිට් කරනවට අමතරව ඒක ඉස්සරහට එක්ස්ටෙන්ඩ් කරන්න කොහොමද? ඒ ධාරණ මහන්සියම මේ ආදායම කුපයන්නේ කොහොමද කියලා මේ පැති වලට මේ ප්‍රශ්නේ ඇඳුන ඔක්කොම. එතකොට අර ඒ එතනදී USA පාර්ට්නර්ෂිප් එක ඉතා වැදගත් වුණා අපේ knowledge මේ existing knowledge base එකට. එතකොට ඒ වගේ ඇවිල්ලා තමයි දැන් අපේ දැන් මේ level up කියන event එකටත් IGDA Foundation එකෙන් global community outreach partner විදිහට මේ අපිත් එක්ක join වෙන්නේ. දැන් මම හිතන්නේ අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මං ඊළඟ ප්‍රශ්නය අහන්න කැමතියි. අපේ දැන් ජෙනරේෂන් එකේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ AI tools පාවිච්චි කරනවා even for game development and visual effects and everything. So how do you see that, and as a founder of and as a pioneer of this industry, I believe in our generation, how do you see that this evolve in this industry, and how do you want the people who are coming into this industry to use that specific tools in order to develop their games? So AI එක තියෙන එකක් තමයි දැන් විශේෂයෙන් ගේම් පැත්තක ගේම් කියන එක සාමාන්‍යයෙන් වෙන ක්‍රියේටිව් එන්ටර්ටේන්මන්ට් ඒ පැති වලට. එතකොට AI ආපු කාලෙම තිබ්බ ඩිෆරන්ස් මේ අර නෙගටිව් එකක් තමයි අර ආටිස්ට් ලගේ තියෙන රෝල් එක නැති කරනවා කියන එක. ඒක තාම තියෙනවා සම ඉදිරියටත් තියෙනවා AI generated contents එක්ක. එතකොට දැන් හැම platform එකේම වගේ තියෙනවා AI generated label එක. So ඒ කියන්නේ අර AI එක්ක අර creative entertainment එකේ තියෙන මේ audience එක හැටියට යාලා ආස නැහැ ආටිස්ට් කෙනෙක් AI use කරනවා දකින්න. එතන පොඩි negative reaction එකක් තියෙනවා. එතකොට අර මේ ඔතන දේ තියෙන්නේ දැන් අපිට පුළුවන් AI use කරලා අපේ workflows ගොඩක් accelerate කරගන්න. ඒක that's no doubt. අපිට මේ ටට්ටක් ගාලා codes කරගන්න පුළුවන්. ඒවා එතන හැකියාව ඕනේ ඒක හරියට පාවිච්චි කරන්න. එතකොට vibe coding වගේ අර හරියට check කරන්න එතකොට එතන අවුල් වෙන්න පුළුවන්. නමුත් ඒක හරියට කරොත් දැන් tool එකක් විදිහට පාවිච්චි කරලා කරොත් එහෙම ඒක අපේ development workflows එක මාරික්මනින් rapidly ඉවර කරගන්න පුළුවන් අපිට ගොඩක් දේවල්. time එක short කරගන්න. ඒත් එක්කම ලොකු ප්‍රශ්නයක් තමයි අර අපි කස්ටමර්ට මේ ක්ලයන්ට්ට පේන පැත්ත ප්ලේයර්ට පේන පැත්ත AI ජෙනරේටඩ් දෙයක් දැම්මොත් තමයි අර නෙගටිව් රියැක්ෂන් එක එන්නේ. ඒක තමයි අපි මේ ලේබල්ස් දාන්නේ. ඔයාගේ මේ ගේම් එකේ ක්ලයන්ට්ගේ සයිඩ් ප්ලේයර්ගේ සයිඩ් එකට AI ජෙනරේටඩ් කන්ටෙන්ට් පේනවාද කියලා. මියුසික් එකක්, ටෙක්ස්ට් එකක්, නැත්නම් ඉමේජ් එකක්, ස්ප්‍රයිට් එකක්, 3D asset එකක් ඒ වගේ. එතකොට එතන ලොකුම ප්‍රශ්නේ මම දැකලා තියෙනවා මේ ළඟදී ආව Angel Engine කියලා අලුතෙන් පිටරටින් ආපු ගේම් එකක්. ඒක ඇනිමේ ඇස්තටික්ස් සහ රෙට්‍රෝ වගේ දෙකම එකතු කළා. ඒක ඊටම එහෙන නවල් මේ ඇස්තටික් එකක් තියෙන ගේම් එකේ. ඒකේ එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒක මුලදී ඩෙවලොප් කරද්දී යාලා AI වලින් කරා කියලා කිව්වා. එතන ප්‍රශ්නේ තියෙන්නේ එයාලා ගේම් එක රිලීස් කරන කියන්නේ ඇල්ෆා ෆේස් එකෙන් පස්සේ කන්ටිනියු කරනකොට ආටිස්ට් කෙනෙක් හය කරා. නමුත් එයාලගේ හැම Instagram post එකේ at least one comment එකක් තියෙනවා too bad it's an AI generated game කියලා. එතකොට ඒකේ reply comment එකේ no they hired a different artist for this කියලා.
බට අවුල තියෙන්නේ කවුරුත් සාමාන්‍ය රිප්ලයිට් සෙක්ෂන් එකට යන්නේ ඔතන සෙක්ෂන් එකට යන්නේ රිප්ලයිට් සෙක්ෂන් එකට යන්නේ. එතකොට අරක දැක්ක ගමන් එතකොට හිතන්නේ හරි මේක AI ජෙනරේටඩ් ගේම් එකක්. එතකොට එතනින් තව මේ නෙගටිව් එක මේ ඇඩ් වෙන්න පුළුවන් එතන. එතකොට ඇක්සලරේෂන් එක තමයි මේන්ලි තියෙන්නේ. මොකද Unity, Unreal ඒ වගේ හැමෝගෙම AI workflows තියෙනවා. ගේම් වලට AI කියන එක අලුත් නැහැ. කන්ටෙන්ට් එක විතරයි මේ large language models සහ ඒ generator modules වලින් එන එක තමයි අලුතෙන් වෙන්නේ. එතකොට අර ඒවා අපිට යූස් කරන පිළි ගොඩක් තියෙනවා. දැන් උදාහරණ Unity Muse ආව 2D games වලට ඇල කිව්වා. ඒක ඔයාලා වයින් කරන්න හදන එක නෙමෙයි ඔයාලව ඇක්සලරේට් කරන්න හදන එකක් කියනවා. Unity game engine එකෙන් මේක තමයි පිළිගන්නේ. මේ ළඟදී යාලා රිලීස් කළා Unity AI එක. එතකොට ඒකෙදී යාලා එහෙම ක්ලේම් එකක් ගත්තේ නෑ. නමුත් යාලා මේ මීන් කරන්නේ ටූල් එක හරියට යූස් කරන්න පුළුවන් වෙන්න. අන්න ඒක තමයි දැන් whether you are using AI or not ඒක වාගේ ක්‍රියේටිව්නස් එක මත තීරණය වෙන එකක්. AI කියන්නේ ටූල් එකක් විතරයි. අපි හැමතිස්සෙම කියන විදිහට ඕනම ඉන්ඩස්ට්‍රි එකක දැන් throughout all the in the industries අපි දන්න දෙයක් තමයි මේ AI tools in the jobs නැති වෙනවා කියන එක. එහෙම දෙයක්වත් නෙමෙයි. ඇත්තටම මේකේ ඔයාගේ ක්‍රියේටිව්නස් එක සහ ඔයා කොච්චර මේව හොඳට යුටිලයිස් කරන්න පුළුවන්ද කියන එක මත තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. අන්තිම ප්‍රශ්නේ මොන වගේ ෆියුචර් එකක්ද බලාපොරොත්තු වෙන්නේ ගේමින් and anime communities වලට ලංකාවේ? මොකද අපේ ජෙනරේෂන් එක තමයි මේ වගේ එලිපිට මේක ඇවිල්ලා සෑහෙන ඕපන්ලි මේ සෙලිබ්‍රේට් කරන්න මේ ගේමින් කමියුනිටි සහ ඇනිම් කමියුනිටි කියන මොන වගේ ෆියුචර් එකක්ද ඔයා දකින්නේ ලංකාවේ? මං පර්සනලි ඇත්තටම කැමති ලංකාවේ මේ 2D ඇනිමේෂන් පැත්තට try කරනවා නම්. මොකද again ඇනිමේම අපිට යන්න බෑ. මොකද ජැපනීස් අයට ඇනිමේ යාලගේ යුනික් දෙයක්. චයිනීස් අයගේ ඇනිමේස් යාලට යුනික් දෙයක්. එතකොට ලංකාවට අපේම යුනික් 2D ආර්ට් ස්ටයිල් එකක් වලින් මූවීස් TV සීරීස් හදනවා දකින්න ආස. එතකොට ඒකට ඒ ආටිස්ට්ලා ලංකාවේ හැකියාව තියෙන කට්ටිය ඉන්නවා. නමුත් ඒකට සපෝට් කරන කට්ටියක් තමයි අපි බලන්න ඕනේ. එතකොට මේ ඒවා නැගී යන්න පුළුවන්. ලංකාවේ ස්ටාර්ට්අප් වලට සපෝට් කරනවා වගේ ලංකාවේ මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඒ ඇස්තටික්ස් වලට. මොකද මේ ඔක්කොම මේ ගේම් හැම එකම අන්ඩර්ග්‍රවුන්ඩ් ගේම් රිලේටඩ් ටෙක්නොලොජිස් ඔක්කොම පාවිච්චි කරන්නේ. එතකොට 3D creators 2D sprites එතකොට animation ඒ ඔක්කොම ගේම් එකේ කට් සීන් එක හදන්න දේවල් පාවිච්චි කරනවා වගේ ඒ ස්කිල්ස් ඔක්කොම shared ඒවා තියෙන. කියන්නේ ඒක තනි community එකක් වගේ. ඒ සිංගල් දෙයක් කරාට ඒක ඔක්කොම කනෙක්ට් වෙන දෙයක්. එතකොට අර මම ගේම් ඩෙවලොප්මන්ට් දකින්න අර ඔක්කොගෙම network එකේ අර central point එකද මොකද හැම එකෙම පොඩ්ඩක් කනෙක්ට් වෙලා එනවා. එතකොට ඒකේ skills එනවා. එතකොට ඒකට අපි බලන්නේ future එකක් විදිහට මේක කරන්න ඉන්න කට්ටියට සපෝට් කරන ෆවුන්ඩේෂන් එකක් හදන්න විදිහක් තමයි. එතකොට මම දකින්නස එතකොට ලංකාවේ ගේම්ස් වලට මේ පිටරටින් පබ්ලිෂර්ස්ලා මේ ජොයින් වෙන එක. ඊට පස්සේ ඒකට ෆවුන්ඩේෂනල් ගවර්න්මන්ට් සහ ඉන්වෙස්ටර්ස්ලාගෙන් සපෝට් එක සහ එයාලගේ අර එයාලට තියෙන අර chance එකක් දෙන්න අපේ ඩිවෙලොපර්ස්ලට ඒ වගේ. මේ ඉවෙන්ට් එක දිහා බලන් ඉන්න අපි දිහා බලන් ඉන්න ඕනම කෙනෙක් කම්පියුටර් එකක් තිබ්බත් නැතත් හිතන ඇති මමත් මේ කැමති ගේම් ඩෙවලොප් කරන්න, මමත් කැමති කන්ටෙන්ට් ඩෙවලොප් කරන්න, මමත් කැමති මේ ඇනීම් කියන පැත්තට සම්බන්ධ වෙන්න. කොහොමද ලෙවල්ස් ටෙස්ට් එක අපි ජොයින් වෙන්නේ කියලා? So අපේ වෙබ්සයිට් එක තියෙනවා levelstar.com. එතකොට ඒකේ අපි ලිස්ට් අවුට් කරලා තියෙනවා අපේ Facebook group, subreddit, ඊට පස්සේ Discord, WhatsApp වල links. එතකොට ඒක through යාලට request එකක් දාලා අපිත් එක්ක join වෙන්න පුළුවන්. කිසිම payment fee එකක් නැහැ අපේ මේ join වෙලා ඕනෙ තරම් වෙලා ඉන්න පුළුවන්. මේ එහෙම අපි ඊටම වෙල්කමින් කමියුනිටි එකක්. අපි ඕනෙ කෙනෙක් chat කරාම එයාත් එක්ක message එකක් දාලා මේ interact වෙනවා. එයාලගේ skills අපි share කරනවා. එයාලා ගේම්ස් හදනවා නම් එයාට සපෝට් එකක් ඕන, රිසෝස් එකක් දැනගන්න ඕන. අපේ group එකේ openly යන්න පුළුවන්. ඒකට support කරන්න industry කේ ඉන්න developers ලාත් ඉන්නවා. ඒ පැත්තට aspiring වෙන කට්ටියත් ඉන්නවා. devices ප්‍රශ්නෙන් ඇහුවොත් කාටවත් අර ගේමින් PC එකක් ඕනේ නැහැ ගේම් එකක් හදන්න. මොකද මගේ අපේ Levelstar direct board එකේ ඉන්නවා Intel i3 මේ 4GB RAM එකක් තියෙන ලැප් එකකින් ගේම්ස් හදලා අපේ මේ monthly game jams වලට දානවා. lightweight game engine එතන Godot කියලා. ඒක සාමාන්‍ය ඕනම ලැප් එක දුවන්න පුළුවන්. ඒකෙන් performance එක නෝ පොඩ්ඩක් වෙලා යයි, but ඒක මේ decent game engine එකක් වලට start off කරන්න ඒක ඉගෙන ගන්නත් ලේසි. ඒක සම ඕනම device එක දුවන්නත් පුළුවන්. හරි. අන්න විස්තර ටිකක් දුන්නා. thank you very much තරිඳු මුණසිංහ. අපි කතා කර හිටිය Levelstar එකේ founder-ත් එක්ක. ඉතින් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඔයත් මේ ඉන්ඩස්ට්‍රි එකට කැමති නම් then you have all the resources available for you. අපි මේ කට්ටියගේ links ටිකත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ description එකේ දානවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒවට ගිහලා සම්බන්ධ වෙලා ඔයාලගේ passion එකක් තියෙනවා නම් ඔයාලා කැමති නම් මේ ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙන්න ඔයාලට ඕන තරම් resources ඔන්න
ගෙදර ළඟටම අත ළඟටම ගෙනල්ලා තියෙනවා. So අද දවසේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරම නැහැ. මොකද අපිට තව ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තව කට්ටියත් එක්ක කන්ටිනියු කරන්න මේ කන්වර්සේෂන් එක. So thank you very much Tarind. thank you for having me. Thank you very much. එහෙනම් අපි ඊළඟ එක්කෙනත් එක්ක සම්බන්ධ වෙමු. අපි එතකන් පොඩ්ඩක් වටයක් ගිහින් එමු.